Video keren tat. Kau kan? Kau gana ini? Lasnya gana gana. Kau hodar gaya kan? Mantap. Epa. Ada kan? කෙල වීඩියෝ එකක් ආ මගේ බිස්කට් උට චීස් කරන්න. Mana cheese girl? ලිප්ස්ටික්. මම විතරක් බොන. Welcome back to my YouTube channel. ඉතින් අද හිමිදිරි උදෑසන අපි නැගිටලා මේ යන්න හදන්නේ නිවාඩු දවස පළදායි ලෙස ගත කරන්න. එන්නකෝ බලන්න. මේ ඉන්නේ අපිත් එක්ක ගමන ගියපු අපේ අනිත් පිරිස. කට්ටියම ඉතින් එක තැනකට එකතු වෙලා යන තැන ගැන පොඩ්ඩක් කතා කරා. මේ ඉතින් මගේ අම්මයි තාත්තයි. ගමන අතරවාරේ අපිට බීම, අයිස්ක්‍රීම්, කඩල වගේ එක එක જાතියේ දන්සල් කිහිපයක්ම හම්බුණා. අපි ඉතින් ඒක දන්සලක්වත් මගේ ඇරියේ නෑ ළමයි. හැබැයි අපි හිතුවේ නෑ ඇසල පොයට මෙහෙම දන්සල් මෙච්චර තියේ කියලා. දන්සලුත් භුක්ති විඳලා නැවතත් තරඹමු අපේ ගමන. ඔන්න ඉතින් අපි අන්තිමේදී තැනට ආවා. අපි මේ ආවේ නාච්චි මලේ. අපි මීට කලින් එකපාරකුත් මෙතනට නාන්න ඇවිල්ලා තියෙනවා. මෙතන තැනත් අවුලක් නැහැ, ලොකු ගැඹුරකුත් නැහැ. දැන් ගිහින් බලමු මේ දවස්වල හැටියට තැන කොහොමද කියලා. ඉතින් කට්ටිය ඇඳුම් මාරු කරගෙන නාන්න අවශ්‍ය විදිහට සැරසෙත්ති මම මගේ vlog එකට අවශ්‍ය කරන වීඩියෝ කිහිපයකුත් ගන්න අමතක කරේ නැහැ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි අපේ කට්ටියට නාන්න තෝරගත්තු කොටස. මේ හරිය අපි කට්ටියට සේෆ්ටි කියලා හිතුණා. මොකද උඩහයි පහලයි තවත් පිරිස් දෙකක්ම හිටියා. එතකොට ඉතින් ඒගොල්ලොත් මෙතනට බහින්නේ නැත්තේ මෙතන සේෆ්ටි නිසානේ. ඒ නිසාම ඉතින් අපි කට්ටියත් බහැලා අපිට අවශ්‍ය කරන විදිහට එතන හදාගත්තා. අපේ කෑම බීමත් එහා පැත්තෙන් තියාගෙන. කොහොමත් ඉතින් ඇල දොළවල් වලින් නානකොට නෑමට සුදුසු ස්ථානවලින් නාන්න මතක තියාගන්න ඕනනේ. ඒක නිසාම තමා මෙතන හොඳ නිසා අපිත් මෙතනටම ගියේ. නිවාඩු දවසක් නිසා මෙතන ගොඩාක් සෙනගින්දී කියලා අපි හිතුවට ගොඩාක්ම කට්ටිය හිටියේ නැහැ. ෂේප් එකේ අපිටත් අපේ කට්ටියත් එක්ක මෙතන එන්ජොයි කරන්න පුළුවන් කමක් තිබ්බා. එදිනෙදා ඉතින් අපි ගත කරන ඒකාකාරී ජීවිතයෙන් දවසකට මොහොතකට අත්මිදිලා මේ වගේ කට්ටියත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් එළියට යන එක, නාන්න යන එක, ඇවිදින්න යන එක අපේ විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ගේ හිතට, ගතට සතුටක්, විනෝදයක් ලැබෙන දෙයක්. ඉතින් ඔයාලත් නිවාඩුවක් ලැබෙන පුංචි වෙලාවක් එක දවසක් හරි වාගේ පවුල් කට්ටියත් එක්ක සතුටින් ගත කරන්න වෙන් කරගන්න අමතක කරන්න එපා. නාන අතරතුරේ කන්න අපි මඤ්ඤොක්ක තම්බලා පොල් සම්බෝලත් එක්ක අරන් ගියා. ඉතින් ඒව තමයි මේ කන්නේ. අපි කොහොම හරි වතුර හිටියේ පැයකමාරක් විතර වගේ. මොකද අපි හිතුවට වඩා සීතල තිබ්බා. ඉතින් ඇඳුම් මාරු කරගත්තට පස්සේ අපිට මෙහෙම රඹුටන් හම්බුණා. රඹුටනුත් කාලා කට්ටිය මෙතන ඉඳන් ෆොටෝසුත් අරගෙන අපි යන්න පිටත් උනේ අපේ අම්මලාගේ යාළුවෙක් ඉන්නවා පාදුක්කේ. ඉතින් ඒ පැත්තේ ආවොත් එයාලා ගෙදරටත් ඇවිල්ලා යන්න කී ඇන්ටි කිව්වට අපිට මීට කලින් දවස්වල නම් යන්න වෙලා තිබ්බේ නැහැ. ඒ වුණාට අපි අද එයාවත් බලලා යන්න තමයි මේ හදන්නේ. අපි ඉතින් පළවෙනි පාර තමයි ඇන්ටිලාගේ ගෙදරට යන්නේ. පාර නම් හරිම ලස්සනයි. මෙන්න ඉතින් මම මේ ඉන්නේ අපේ මල්ලි. එයා වැඩිය වීඩියෝ වලට එන්න කැමති නැහැ. ඊට පස්සේ ඔන්න ඉතින් අපි කට්ටිය ඇන්ටිලාගේ ගෙදරට ගියා. පේනානේ ඉතින් හුඟ කාලෙකින් යාළුවෝ හම්බුනාම තියෙන සතුට. ඒගොල්ලෝ එහෙම කතා කරන අතරතුරේ අපි කට්ටිය එකතු වෙලා ෆොටෝස්, වීඩියෝස් ගත්තා. ඒගොල්ලොන්ගේ වත්තේ ඇවිද. අපි පේරත් කඩාගෙන කෑවා. පේනා නේද ළමයි මේ පූල් එක? ඒ අංකල් තමා මේ පූල් එක හදලා තියෙන්නේ ඒගොල්ලන්ට පොඩ්ඩක් ඔය විනෝද වෙලා ඉන්න. ගෙදරකට මේ වගේ පූල් එකක් තියෙන එක මේ වගේ රස්නේ දවස් වලට ගොඩාක් වටිනවා කියලා මට නම් හිතුණා. ඊට පස්සේ ඉතින් යාළගේ වත්තේ කුරුම්බා ගෙඩි කඩලා දුන්නා අපිට බොන්න. අපේ මල්ලිත් උදව් වුණා ඒ අංකල්ට කුරුම්බා කඩන්න. මේ ඉතින් කුරුම්බයි පොළොවේ තෝරන හැටි. මොකද ඉතින් අපේ මල්ලිට ඉතින් ලොකු තේරුමක් නැහැ නේ ඕක තෝරන්න.
එහෙම ඉතින් එතන කුරුම්බක් හදනකොට මෙතන මේගොල්ල කට්ටියත් ඉතින් එකතු වෙලා පොඩි සාකච්ඡාවක් දාගෙන පේර කකා ඉන්න. ඔන්න ඉතින් කඩපු කුරුම්බ වලින් මටත් හම්බුණා කුරුම්බ ගෙඩියක් බීලා බලන්න. මට විතරක් නෙවෙයි අනිත් කට්ටියටත් හම්බුණා කුරුම්බ ගෙඩියක් රස බලන්න. මේ ඉතින් අපේ පොඩි මෑන් වතුරට බහින්න දඟලන හැටි. අපි උදේ යනකොට අරන් ගියපු කෑම බීම ඒ ඇන්ටිලාගේ වත්තේ තියාගෙනම කට්ටියම එකතු වෙලා කෑව බිව්වා. ඔන්න ඉතින් කාලේ වුණාට පස්සේ අපේ මල්ලිට ආයෝනි වුණා පූල් එකට බහින්න. ඊට පස්සේ අංකල් අතර වතුර මලක් දාලා දුන්නා අපේ මල්ලිට පූල් එකේ අඩ ඇති තරම් දඟලන්න කියලා. ඒ ඇන්ටිගේ පුතාවත් අඩගහගෙන අපි පොඩ්ඩක් ඒ අවට සිරි නරඹන්න ගියා. ඒ වෙලාවේ නම් හරිම අවුවයි. ඔයාලට කියන්න මේ කොල්ලා අපිව ගොඩාක් දුර එක්කන් ගියානේ. යනවා ඉවරයක් නැහැ. මන්නම් මාගේ අද්දුරට කිව්වා ආයි මල්ලි අපි ආපස්සට එන්න ඕනේ තව දුර යන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ආ කිව්වා ආපු එකේ මෙතනට ගිහිල්ලා මේ අවු මෙතන ලස්සන තැනක් තියනවා කියලා. එයාලා හවසට ඇවිල්ලා වාඩි වෙලා පොඩ්ඩක් නිදහසේ කාලය ගත කරන තැනක් කියලා. ඇත්තටම මෙතන හරිම ෂෝක්. මොකද හොඳට වාඩි වෙලා හවස්වරුවේ මනෝපාරක් ගන්න පුළුවන්. ඊට පස්සේ අම්මලා කට්ටියට පොඩි කයියක් දාන්න අවස්ථාව දීලා අපි දෙන්න එකතු වුණා TikTok එකේ තියෙන අලුත් ට්‍රෙන්ඩ් ටිකක් පොඩ්ඩක් try කරලා බලන්න. ඔන්න බලන්නකෝ අපි දෙන්නගේ නැටුම. කොහමරි ෂේප් එකේ කට් කරලා අපි මේ යන්න තමා පිටත් උනේ. දැන් අපි යන්නයි හදන්නේ. දැන් ඇත්තටම ගෙදර යන්න හදන්නේ ඉස්සලාගේ බබලු. යන් කියලා ඇත්තටම ගෙදර යනවත් කියලා ගියාට අපි ඇත්තටම ගෙදර ගියේ නැහැ ගයිස් මේ බලන්නකෝ. අපි ඉතින් ආයෙ ගිහිල්ලා කට්ටියත් එක්ක රැට කන රොටි හදාගෙන හැමෝමත් එක්ක එකට ඉඳගෙන රොටි කන ආකාරය තමයි මේ. ඉවරයි කිව්වොත් ඉවර නැති බ්ලොග්ස් දැන් වෙනවා නේද? 8:05 තාම මේ බ්ලොග් එක ඉවර නැහැ. හරිම මහන්සි. දැන් අන්තිම තප්පර ටික වෙන්න පුළුවන්. ඒ අන්තිම තප්පර ටික වෙයි කිව්වට ඒ අන්තිම තප්පර ටික උනේ නැහැ ළමයි. මොකද එතන සිටුනේ නැති නිසා අපි වෙන තැනකට ගියා තේ බොන්න. අනෝදනේ? අනෝදා. කල්කිරි බොන්න කියලා සනලක් කරලා අම්මලා තාත්තලා තේ බිව්වට අපි නම් කල්කිරි යෝගට් ඩ්‍රින්ක්ස් ඒවා තමයි බිව්වේ. දැන් නම් ඉතින් අපි ඇත්තටමයි මේ ගෙදර යන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට එන්න සුබ දවසක්.